සුබ දවසක්. අද මගේ YouTube channel එක The Daily Dose of Flavor එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අද මම හදන්න යන්නේ නිවිති වලින් වෙනස් රෙසිපි එකක්. මම මේකෙදි මේ නිවිති ටික ඇත්තට මම ගෙදර වවාගත්තු නිවිති ටික. ඔයාලටත් ඇත්තටම මේ වගේ දේවල් පලා වර්ග ගෙදර පුළුවන් තරම් වවා ගන්න පුළුවන් නම් හොඳයි. පොඩි ඉඩක උනත් අපිට හොඳට වගා කරගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මම අල ගෙඩියක් අරන් තියෙනවා. ඒක චුටි කෑලි වලට කපලා ඒකට කහ සහ ලුණු චුට්ටක් දාගෙන තියෙනවා. ඊට අමතරව මම මේකට පාවිච්චි කරනවා රතු ලුණු, අමු මිරිස්, කරපිංච සහ සුදු ලුණු. මේ ටික පාවිච්චි කරලා මම අද පොඩි වෙනස් රෙසිපි එකක් තමයි නිවිති වලින් හදන්න යන්නේ. ඔයාලා හැමෝම ආස වෙයි අපි බලමු කොහොමද මේක හදන්න කියලා. මම දැන් නිවිති ටික පොඩි කෑලි වලට කපා ගන්න තමයි හදන්නේ. මම දැන් ඇතිරියක් ලිපේ තෙලයකට පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගෙන තියෙනවා. දැන් තෙල් ටික චුට්ටක් රත් වුණාට පස්සේ මම මේකට මුලින්ම අල ටික එකතු කරගන්නවා. ලුණු චුට්ටක්, කහ චුට්ටක් එහෙම දාලා හදාගත්තු අල ටික. මේ විදිහට අල ටික ටිකක් තෙම්පරාද වෙන වෙනවා. මේ විදිහට හොඳට අල ටික විනාඩි 5ක් විතර දැම්බුනාට පස්සේ මම මේකට කලාගත්තු සුදු ලුණු සහ කරපිංච ටික එකතු කරනවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර පුළුවන් තරම් අඩු කරගන්න. කරපිංච සුදු ලුණු ටික ටෙම්පරාදු වෙන දීලා මම මේකට රතු ලුණු සහ මිරිස් එක එකතු කරගන්නවා. ලුණු සහ මිරිස් දාලා විනාඩි 5ක් විතර ගියාට පස්සේ මම මේකට අර අපි කපා ගත්තු නිවිති ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්නවා. නිවිති කොළ జాතියක් නිසා මේක ඉක්මනට ටෙම්පරාදු වෙනවා. ඒ නිසා මම මේක වහල උයා ගන්න. එහෙනම් හැමොත් එහෙම ගොඩක් කොළ පාට නැති වෙලා අඳුරු පැහැයට හැරෙනවා. ඔන්න නිවිති ටික ටිකක් කැඳිලා තියෙන. මම මේ වෙලාවේදී මේකට ගම්මිරිස් කුඩු තේන්දි භාගයක් වගේ 3-5 මුලින් කාලා ලුණු මම කඩන ටිකට එකතු කරපු නිසා මෙතන පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. රස අනුව ලුණුත් එකතු කරගන්නවා. දැන් ගොඩක් මේ ටික කැඳිලා තියෙන්නේ කොළ ටිකක්. මම මේ වෙලාවේදී මේකට මිටිකිල් වලින් ටිකක් එකතු කරගන්නවා. ලිප චුට්ටක් වැඩි කරගන්නවා මේ වෙලාවේදී. දැන් මිටිකිල් එකතු කරාට පස්සේ මිටිකිලි ටික හොඳට නටනකම් පොඩක් පිටේ අඳ ගන්න ඕනේ. දැන් මිටිකිලි ටික හොඳට නටනම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගන්නවා. දැන් මේ ඔයාලා දකින්නේ මම හදාගත්තු මේ නිවිති කරි එක. මේකට මම අල පාවිච්චි කරා. මේ විදිහට හදලා බලන්න මුලින් ටෙම්පරාදු කරලා ඊට පස්සේ මිටිකිලි දාලා මේ විදිහට හදාගත්තම මේකත් එක විතරක් වුණත් කන්න පුළුවන්. පොඩි ළමයින්ට එම හොඳ කෑමක්. මේ විදිහට හැදුවොත් එයාලා උනත් කන්න ආස වෙයි. පොඩ්ඩක් වෙනස් රෙසිපි එකක්. ඔයාලා try කරලා බලන්න. අද මගේ YouTube channel එක The Daily Dose of Flavor එක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.
ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. Thank you.